හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සැපෙන් සනීපෙන් ඉන්නවද? ඔන්න අද නිවාඩු දවසේ අද පාරන් වල තියෙන අවුරුදු උත්සවයක්. ඒකට යන්න කියලා තමයි මේ හැදුවේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. දැන් තමයි අපි යුනිවර්සිටි එකට ආවේ. යුනිවර්සිටි එකේ තමයි තියෙන්නේ අවුරුදු උත්සවය. අපි ගිහිල්ලා බලමු ඇතුළට. මම යනකොට ගේම්ස් දෙක තුනක් ඉවර වෙලා තිබුණේ. අපි බලමු ඊටු ටික. ඔන්න දැන් කොට්ටකොරේ තමයි පටන් ගත්තේ. ඒකෙන් එකක් ගහුවා ඇති. ඉතින් දෙදා සිස්මා පාරක් සූර්ය මංගලයේ ප්‍රධාන උපහාර ලබා දෙන DOT ආයතනයේ තමත් කරවතුමාටයි. ඉතින් මොකද සුවසින්චන බල කරනවා මේ මොහොතේ තලාවේ මන්නම් බහිනවා. කාන්තා මීටර 100 දාවන තරගය තමයි දැන් පටන් ගන්න හදන්නේ. අපි බලමු මේක. ඉනිසුරු ඔරේසිල කොරියාවේ බෝලර් හයිය මොකද දෙනවල ගත්තා කියලා වා ඉතලකට දෙකෝ හයිය දුන්නා සත්‍යකෝ නේද අරගාර කෙන්සුලර බෙනේ අනේ සල්ලි කරලා නැත්නම් කොලේ අද ගලවකට දුවන්නේ මාසෝ මනසනේ මුතුනි කරන්නේ ඔන්න දැන් පටන් ගන්න හදන්නේ පිරිමි මීටර 100 දාවන තරගයේ. අපි බලමු මේක. කොරියන් භාෂාවකට කියනවා සිංහලට. බුද්ධික හදලා ඉන්නේ කියලා ඊළඟ අපිලා බුද්ධික හදලා. එක දෙක කියන තුන කියන්නේ තොරට විසිල් එක. ඒක උදාහරණ දුවන්න බා. ආ යෝන එකයි. ඕ. බිකට්ටට නූල දැමීමේ තරගය තමයි දැන් පටන් ගන්න හදන්නේ. අපි බලමු මේක කොහොමද කියලා. හරි, චාමිකේ දිහා බලාගෙන ඉන්න එන කට්ටිය ඔන්න. දුවගෙන ආවා. හරි, දැම්මා. ඕ කට්ටිය ඔන්න දාලා දුවනවා. හරි. ඒ අතරේ නූල කඩාගත්තා පිටෝරේ. නූල ගියාලු. ඉවිලත් කොහෙවත් නූල කොහෙවත්. නූල දාන්න පිට කඩා. එන්නේ ලකුණු කොරියා. තරගය ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. විතර ඇල්ලීමේ තරගයට සහභාගී වෙන්න ඔන්න නම් ලයිස්තුවක් ලබා දීලා තියෙනවා. අපි ඒක හරියට විදිහට බලලා තරගය ආරම්භ කරමු. එතනින් පස්සේ තව තරග කීපයක්ම තරග ගන්නවා වගේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලගේ දායකත්වයේ සහයෝගයත් එක්කලා. විතර මේ පැත්තට දෙන්න. ආවෝ. අනේ මොනදිම කඩාගත්තා.
බිත්තරේ අතේ තියාගන්න. අතේ තියාගන්න. හරි. කට්ටිය. කැඩිච්ච කට්ටිය ඉන්නනේ කැඩිච්ච කට්ටිය. කැඩිච්ච කට්ටිය අයින්නලා අර අකට පොඩ ලාංගෙමු අපි. කඩාගත්තු කට්ටිය අයින්නේ කඩාගත්තු. කලින්ම කැඩෙන්නේ එහෙම උදින්න බා. පොඩක් කියලා ඉඳලා ඉන්නේ නැත්තම් අවුවෙනවනේ. එයාසේ මල්ලිකුත් ඇවිල්ලා විතර අල්ලන්න. හරි. කට්ටිය කඩාගත්තු නැති කට්ටිය දැන් බෑස්සි වෙන්න. මේ පොඩ අයිගෙන මේ පොඩ අයිගෙන අයියේ බිත්තරේ වගේ. මේ හරි. හරි චාමිකයි. හරි එන කට්ටිය රෙඩි වෙන්න. හරි දාමු. හරි. සමහරු කෙලින්ම අරු බිමාතරිය. හරි. කඩාගත්ත කට්ටිය ඕම වයි ගන්න දෙන්නේ. අනික කට්ටිය පොඩ මැදට වෙමු අපි. අරු අන්ත ආදිස්සේ right. මේ පැත්තේ කට්ටිය කෝ අත උස්සලා පිටරේ පෙන්නන්න බලන්න. පෙන්නන්න බලන්න අතේ තියෙන පිටරේ පෙන්නන්න බලන්න කට්ටිය හැමෝම. පිටරේ අතේ දිනයි පෙන්නන්න. පෙන්නන්න නැත්නම් අයින් වෙන්න. right on. හරි. අතේ විතර තියෙනවද? අතේ ඉස්සුවේ. අත උස්සලා පෙන්නන්න. අතේ පෙන්නන්න කැමති නැහැ පිටරේ. ඉන්නේ හැකිය තමයි තියෙන්නේ. ජර්ට් එක යට පීඩානේ බා. හරි. කොරියාවේ කිකිලියන්ගේ පිටරේ අපි බලමු කොච්චර හයියද කියලා. ඊළඟ වටේ. ඔව් සමහර පිටර බවුන්ස් වෙලා යනවා කැඩෙන්නේ. පිටර තම්බලද කියලා පොඩ හොයලා බලන්න වෙනවා. බොහොමස්ක මතක් කිරීමක් වෙනවා. බෝතලෙට වලලු දෙන්න අඩියක් අංගල්ලා දින දැන්. මම දාන්න පුළුවන් බෝතලේ අරන් යන්න පුළුවන් ආසන අඩියක් දාලා සෙට් වෙන්න ඕන. හරි. තව දෙයක් තියෙනවා. තව වණියක් තියෙනවා කියන්නේ. දැන් ඕගොල්ලන්ගේ සීමාව තියෙනවානේ. සීමාවෙන් ඉස්සරහට එන්න බෑ පිටරේ අල්ලන්න. හරිද? ඒක නිසා පිටරේ පාස් කරනකොට ඒ ලයින් එකෙන් එහාට පාස් කරන්න වග බලාගන්න. නැත්නම් ළඟට දාලා දුවගෙන ඉන්න ගන්න පුළුවන් නේ. ඒකින්ද සීමාවෙන් එහාට පාස් කරන්න මෙතනින් ඉස්සරහට එන්න එපා. පිටරේ අල්ලන්න. එතන අඩියක් දෙකකට වගේ අවස්ථාව දෙනවා. නමුත් පකට දැම්මොත් ගන්න බෑ. ඔව් අල්ලදී එන්න පුළුවන්. හරි. අල්ලන කෙනාට ඉදිරියට ඇවිල්ලා අල්ලන්න පුළුවන්. ඔන්න නැවතත් කියනවා. දාන කෙනාට ඉස්සරහට එන්න බෑ. අල්ලන කෙනාට ඉදිරියට එන්න පුළුවන් රට ගන්න. හැබැයි අර අසාධාරණ විදියට වුණොත් තරකින් රට ගන්න පුළුවන්. රෙඩි? හරි. ඊළඟ වටේ. ඔව් පිටර ටික උඩින් ඔව්. සමහරු අතේම කඩාගත්තා. සමහරු සුරකිවරක ගත්තා. හරි මේ පැත්තේ පිටර දාන කට්ටිය ඉර පන්නන්න බෑ. ඔතනින් නම් මම දාන්න ඕනේ. මම දැන් දෙපැත්තටම රෙඩි. මාදව පිටරයක් කනවද මොකද කරන්නේ? බුල්සයි දාලා කමු. බුල්සයි දාලා කන්න පුළුවන්. හරි එන ලෑස්ති කට්ටිය. ඕකේ දාමු. සෑහෙන දුරක් දාන්න තියෙනවා. ඕ මැද්දටම එන්න කඩා ගන්න කට්ටියක් ඉන්නා අතරේ. අතේ ගාගෙන ඇඟේ ගාගෙන අරේ ගාගෙන මෙහි ගාගෙන අවුලන්න ඔමම ගිහලා හොද ගන්න තියෙන්නේ. මම දැන් අර ඉතිරි වෙච්ච කට්ටිය පොඩ ළඟේම නේද මැදට බලන් ඉන්න කට්ටිය ඔහොම ඉඳලා කමක් නැහැ කියනවා අපිට කියාද දෙන්නේ සාංගුදා කිව්වනේ. ලංකාවේ තරම් මේ පිටර ගණනුත් නැහනේ. ඉතින් ඒ හින්දා අවුලම්ම නැහැ. පොඩ්ඩක් කැඩුනට. හරි බලමු දැන් කී දෙනෙක් ඉතුරුලා ඉනවද කියලා. හරි ඊළඟ වටේට සූදානම්. ඉස්සරහට පයින් නැතුව දාන්න ඕනේ පිටර එක දැන ඉඳන්. හරි. දාමු. කොල්ලෝ ටික සමහරු මගදිම කඩා ගත්තා.
සමහරු ඇඟේ ගා ගන්න තු ගාන්නට පිටරේ බිමට වැටෙන්න දින ෂේප් එකේ මාරු වෙනවා. සාමාන්‍යයෙන් ඕනම දෙයක් ඇගේ ගා ගන්නදෝ කරගන්න විදිය ඉගෙන ගන්නවා නම් හසිත පාන්ති කරනවා බ්‍රහස්පති දවස් 6:30 සිට 9:30 දක්වා ඔන්ලයින් සම්බන්ධයෙන් වල ඕනම දෙයක් ඇගේ ගා ගන්නතුව අහුවෙන්නේ නැතුව කරන්න ඕන නම් හසිත වෙනම පාන්ති කරනවා. ඒක ඔයගොල්ලෝ වෙනම පුද්ගලිකව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔන්ලයින් නෑ ෆිසිකල් විතරයි. ෆිසිකල් විතරයි වයිෆ්ට අහුවෙන්නේ නැතුව ඉගෙන කරන්න විදිය ඕන දෙයක් කියලා දෙනවා. ඒවා මේ ගුරු මුෂ්ටි නැතුව කියලා දෙන දේවල්. එක මේක කටේම right පිටර ටික උස්සලා පෙන්නනවා right එහෙනම් අපි ලාස්ටි හරි දැම්මා අම්බෝ ඇල්ලුවා සමහරු ඇඟේම ගාගෙන නෑම ෆේෂල් එකක් කරගන්න පුළුවන් පිටරේ මූණේ ගාගෙන අපි බලමු කී දෙනෙක් ඉතිරි වෙලා තියෙනද මේ වෙන විට. පිටර ඇලීමේ තරගයේ බොහොම අපූර්වට ක්‍රියාත්මක වෙන ආකාරය දැන් අපිට බලා ගන්න පුළුවන්. සැඟවුණු අමුත්තා මේ වෙන විට මේ ක්‍රීඩාංගණය තුල සිටිනවා. සැඟවුණු අමුත්තා මේ වෙන විට මේ ක්‍රීඩාංගණය තුල සිටිනවා. ඉතින් තව ස්වල්ප මොහොතකින් ඒක මදි ක්‍රීඩාංගණය තුල නැති එක සංගුණ ඔමුත දාන්නේ අපි එන මෙහෙම කිව්වා. ෂර්ට් එකක් අඳන් ඉන්නේ. ෂර්ට් එකක් අදන් ඉන්නේ ෂර්ට් එකක්. සංගුණ ඔමුත්තා සැඟවුණු අමුත්ත ෂර්ට් එකක් අඳන් ඉන්නේ. ඉතින් විසිල් එක ආවා දාම් විතරේ අම්බෝ ගෝල් සමහර ඒවා නාක එකක් මූණේ කෙලින්ම විතරේ මූණේ අවුලක් නැහැ අවම කියලා මූණ හොද ගන්න තියෙන ෆේෂල් එකක් කරා කියලා හිතාගෙන අම්මෝ විතරේ බලන්න මාදෝ වටිනම විතර පහ එකක් කැඩුන්නේ නැහැ මේවා මාදෝ චෙක් කරලා බලන්න ඕන විතර අම්බලද දන්නේ නැහැ විතර ලබා දෙන්න. මේවා බුදුව පිටර සමහර පිටර ඔන්න කෙනෙක් අන්තිම මොහොතේ කඩාගත්තා. පිටර දෙක කැඩුණොත් මොකද කරන්නේ? දෙන්නක පිටර දෙක යන්නොත් අපි ටොස් එකක් දානවා. ටොස් එකක් දාලා දිනන කෙනා තමයි පළවෙනි ස්ථානය ලබා දෙන්නේ. හරි එබන අපි බලමු අවසාන වටය අකුණු කොරියාවේ වටිනම පිටර දෙක. අදිනම පිටර දෙක අල්ලන්න හදාන්නේ. ඔව් පළවෙනි පිටරේ ඔන්න ආවා. සූර්යක ඉවරක ලබා ගත්තා. දෙවෙනි පිටරේ. ඔව් මේ පිටරේ තමයි පිටරේ ඈ. කරට කරතරන් ගියා. මේ පිටරේ දා පිටරේ. අවසානයේදී දිනන කෙනාගේ පිටරේ පොළොවේ ගහලා පෙන්නන්න ඕනේ. ඔව් නියමයි. ඔව් මේක කරන්න හම්බෙන්නේ නැහැ. අශෙන් බණ්ඩාරද මන්දයි කැච් එක ගත්තේ. පිටරේ කවුද කඩාගන්නේ කියලා. දාමු. හරි දෙකම කඩාගත්තා. මම හිතන්නේ ආශිර්වාසි දාන්න වෙනවා අපිට. සාමි කරලා මේ සුදු ෂර්ට් එකේ පිටර වලින් මෙහෙම පේන්ට් කරපු එකක් දැක්කම එක නෙල් පාට ඩෙනිමත් එක්ක. ආශිර්වාසි දාන්න වෙනවා. ආවම ඩිසයින් එක කියලා ෂර්ට් එකට. කොහොමද සෝල් කරන්නේ ගාමින්ද ඕමිනේ මේ ගන්නේ හරිය කිල්ලපන් 10 පොල්ල 10 පොල්ල බලන් ඉන්නේ. හරි. ජයග්‍රහණය කවුද? පොල්ල. ජයග්‍රහණය තේරිමත් අවසන්. මතක් කිරීමක් කරන බෝතලයට වලලු දාන තරගය කොහොමද බලමු අපි දැන්. මෙම අවසාන වේදිනේ කොට්ටාපොර තරගය සඳහා නම් ලබා දුන් සීලම තරගකරුවන් නිස්සාරණය දෙවන වටේ සඳහා එසේ පැමිණෙන්නේ නැත්නම් ඔව් ඉතින් යන්න පුළුවන් ඈ. chance දෙන්න ඕන පුතේ. කරන් දෙන්නේ නැහැ. අපි කියලා නෙවෙයි.
කොට්ටාපුර තරගයේ සහ සඳුල් එම කලින් හිටිය පිරිස සමහර රෝතලේ පළල දාන්න. කන අමාරු වල පොඩි ඉන්නේ. වැඩි වඩිය ලං කරන්නේ. තරගය ආරම්භ වුණා. ආරම්භ වුණා. අපිට මියුසික් එකක් දෙන්න පොඩි හොඳ ලස්සන. Surabosky Goku. Niye mi rice? Dur bir rice niye mi? අනේ කොත්තු නාවයෝ සමහර යෝගට් කාලා බිම කාලා වැඩි වෙලා නෙමෙයි අතර උදේ ඉඳන් බීලා වැඩි වෙලා තමයි මන්නම් විතර විදියට කාලා නෙමෙයි ඕකේ යෝගට් කාට සමහර කාලා සමහර මොකද
අසිත මේ පැත්තට ආව පොඩ බලාගෙන පුළුවන් යෝගට් කමුයි. මේ පැත්තට ඉන්න මම. ආද ඊපාර මේ සංගීත මුද්‍රාරගේ ඡායාග්‍රාහකයා අපේ පාතාලේ අසංගේ සුද්ද අපේ පාතාලේ කොල්ලා ඊපාර දින්නේ කොල්ලා පාතාලේ යලා අර ඩීජේ එන දෙමු මියුසික් DJ ready? 3, 2,
Jadi